මේ විදිහේ සිකියුරිටි එලාම් සිස්ටම් එකක් හදාගන්න විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේක වෙන්නේ මේ විදිහට දොර අරිද්දි අපේ එලාම් එක වැඩ කරනවා. දොර වහද්දි එලාම් එක ඕෆ් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. මගේ channel එක subscribe කරගෙනම ඊට අපිට තියෙන bell icon එක all දාගෙන යමු. අපි මේ security alarm system එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් අපිට මේ security alarm එක හදාගන්න මේ වගේ කාඩ්බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ පරිපත එකලස් කරන්න. ඉතින් මම නම් රිජිකෝනස්රාකාරයක් කපාගත්තේ. ඔයාලට ඕන හැඩ එකක් කපා ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ IR sensor module එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට මේ වගේ බස් එකකුත් අපිට මේක හදාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඊළඟට මේ වගේ 9V බැටරි එකකුයි ඒකට සම්බන්ධ කරන මේ වගේ 9V බැටරි ක්ලිප් එකකුයි අවශ්‍ය වෙනවා. හරි තියාලුනේ මේ ටික තමයි අපිට මේක හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේක අපි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ IR sense එකේ pin out ගැන කතා කරොත් ඔයාලට මෙතන මුලින්ම දකුණට පැත්තේ අයිනම් පේනවා VCC කියලා සටහන් කරලා තියෙනවා. එතෙන් තමයි අපි ධන සප්ලයි දෙන්නේ. ඒ වගේ මෙන්න මේ මැද පින් එක වලට පේන නැති GND කියලා සටහන් කරලා තියෙනවා. එතෙන් තමයි අපි මේකට ඍණ සප්ලයි එක දෙන්නේ. ඒ වගේම දකුණට පැත්තේ අයිනම් පේන නැති අවුට් කියලා සටහන් කරලා තියෙනවා. එතනින් තමයි මේකේ සිග්නල් එක අවුට් වෙන්නේ. ඉතින් යාළුවනේ මේකේ IR sensor කියන්නේ මෙන්න මෙතෙන්ට මෙන්න මේ සුදු පාට LED එකෙන් IR කිරණක් නිකුත් කරලා ඒක යම් බාධකයක වැදිලා ආපහු මෙන්න මේ කළු පාට LED එකට පරාවර්තනය වුණාට පස්සේ මේ අවුට් පින් එකෙන් සිග්නල් එකක් එළියට එනවා. ඉතින් ඒකින්ද තමයි මේකට IR sensor කියන්නේ IR කිරණක් නිකුත් කරන හින්දා. ඉතින් ඊළඟට අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන preset එකක්. ඉතින් මේකෙන් තමයි මේ signal එන විදිහ මේකෙන් adjust කරගන්නේ. ඉතින් ඊළඟට මෙතන පේනවා ඇති LED දෙකක් තියෙනවා. ඉතින් මේ LED එකෙන් කරන්නේ signal එන විදිහ indicate කරන එක. මේ LED එකෙන් කරන්නේ අපේ power එන එක indicate කරන එක. ඉතින් ඊළඟට අපිට මේක බලා ගන්න පුළුවන් මෙතන IC එකක් තියෙනවා. මේ IC එකෙන් කරන්නේ මේ කළු පාට LED එකට එන IR කිරණ සිග්නල් එකක් බවට පරිවර්තනය කරලා අපේ අවුට් පින් එකකින් එළියට දෙන එක. ඉතින් මේ ටික තමයි මෙන්න මේ IR sensor එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට මම ගන්නවා අපේ බස් එක. ඉතින් අපිට මේ බස් එක සම්බන්ධ කරගන්න තියෙන්නේ බස් එකේ ධන පින් එක IR sensor එකේ VCC කියන පින් එකටත් බස් එකේ ඍණ පින් එක IR sensor එකේ අවුට් පින් එකටත් තමයි සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඉතින් බස් එක මෙන්න මේ දිගට පේන පින් එක තමයි මේකේ ධන පින් එක වෙන්නේ. කොටට තියෙන පින් එක තමයි ඍණ පින් එක වෙන්නේ. අපි දැන් මේ විදිහට තියලා පාස් ගමු. ඊට පස්සේ මම ගන්නවා අපේ 9V බැටරි ක්ලිප් එක. ඉතින් මේකේ මෙන්න මේ රතු පාට වයකින් තමයි ධන අවුට් වෙන්නේ. කළු පාට වයකින් තමයි ඍණ අවුට් වෙන්නේ. ඉතින් මෙන්න මේ ධන අවුට් වෙන වය එක අපේ IR sensor එකේ VCC කියන පින් එකට මම සම්බන්ධ කරගන්නවා. ඒ වගේම මෙන්න මේ කළු පාට වය එක අපේ IR sensor එකේ GND කියන ඒ කියන්නේ මැද පින් එකට තියලා පාස් ගන්නවා. හරි තියාලෝනේ දැන් අපි මේක අපේ පරිපතය හදාගෙන ඉවරයි. ඊළඟට මම ගන්නවා අපේ කාඩ්බෝඩ් කෑල්ල. ඉතින් කාඩ්බෝඩ් එකේ මේ ඉස්සරහට වෙන්න මම අපේ IR sensor එක මේ විදිහට අලව ගන්නම්.
ඊළඟට මම මේ විදිහට 9 volt බැටරි එකත් අරගෙන ඒකත් මේ කාඩ්බෝඩ් එකට තියලා අලව ගන්නම් මේ විදිහට පිටිපස්සෙන් තියලා. ඉතින් ඊළඟට අපේ මෙන්න මේ IR sensor එකෙන් ආව 9 volt බැටරි ක්ලිප් එක මම අපේ 9 volt බැටරි එකට කනෙක්ට් කරගන්නම්. මේක ඔයාලට පේන ඇති කනෙක්ට් කරපු ගමන්ම අපේ IR sensor එකේ power indicate බල්බ් එක පත්තු වෙනවා. ඉතින් දැන් මම මේ විදිහට අත ඉස්සරහට ගෙනාවොත් අපේ බස් එක වැඩ කරනවා ඔයාලට පේන ඇති. ඒ කියන්නේ යාළුවනේ අපේ මෙන්න මේ IR කිරණ නිකුත් කරලා මගේ අතේ වැදිලා ආපහු පරාවර්තන වෙලා මෙන්න මේ කළු පාට LED එකට එනවා. ඊට පස්සේ තමයි බස් එක වැඩ කරන්නේ මම කලින් කියපු විදිහට. ඉතින් යාළුවනේ දැන් අපි බලමු මේක දොරට හයි කරලා කොහොමද අපි සිකියුරිටි alarm system එකක් විදිහට මේක වැඩ කරවගන්නේ කියලා. ඉතින් යාළුවනේ මම මේ විදිහට අපේ සර්කිට් එක දොර මුල්ලට සම්බන්ධ කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට දොර අරිද්දි මේක වැඩ කරනවා. දොර වහද්දී ආපහු මේක ඔෆ් වෙනවා. ඒ විදිහට හොරෙක් ඇවිල්ලා දොර ඇරියොත් මේක ඔන් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. වෙනත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.